හයි ළමයි ඔන්න ඔයාලා ඔක්කොම සැපෙන් සනීපෙන් ඉන්නවා කියලා හිතනවා. අද මම ඔයාලට ෂෙයා කරගන්න යන්නේ මම අද දවල් කෑම ටික හදාගන්න විදිය. මම අද අබමාලුවක් හදනවා. මේ නම නම් මන් දන්නේ මේකට කියන මේක ඇවිල්ලා මේ කංකුම් වගේ කොළ జాතියක්. මේගොල්ලෝ මේක ගොඩක් වෙලාට මස් එකට දාලා තමයි හදන්නේ. හැබැයි මම අද try කරනවා සැමන් එකකට දාලා හදන්න. අවශ්‍ය කළමන ඔක්කොම හදාගෙන තියෙන්නේ. අපි ඉක්මනින්ම වීඩියෝ එකට යමු. මොකද වෙලාව ගොඩක් යන නිසා. මම දැන් හට්ටිය ලිපේ තියන් තියෙනවා මැටි හට්ටියක් පොවම මාළුවට. අපි තෙල් ටිකක් දාගමු. මම හිතනවා ඔයාලට පේනවා ඇති කියලා. ඕකේ. දැන් මේකටත් මම තෙල් ටිකක් දාගන්නවා. මගේ කොළ එක හදාගන්න. දැන් ඔක්කොම රත් වෙද්දී දැන් මේ ටික රත් වෙද්දී අඹ මාළුවට නම් ඉස්සෙල්ලම අබෑට ටිකක් දාගන්නවා. අබෑට ටිකක් මම හදාගත්ත කොලයකට නම් මම ඊට පස්සේ දානවා මේ උඹල කඩ ටික මේ බලන්න දාගන්නවා. ඊපස්සේ මම දානවා ලුණු ටිකක් වගේ එකට. ඊපස්සේ කැලමිරි ටිකක් මේක රත් වෙද්දී මේක හැලිලා ගන්නවා. හැලිලාගෙන නැද්දී මේක එහෙමම මේකේ අබෑට ටික රත් වෙගෙන එද්දී මම මේකට දාගන්නවා ලුණු. මේක ඔක්කොම එකට දානවා. නිරාම් මිරිස් දුලුණු කරාබුන තියෙන සල් ඔක්කොම දැම්මා. මගේ කොලයකටත් මම වැඩිපුර පොඩ්ඩක් ලුණු මිරිස් දාලා තියෙනවා. මට පේනවා ඇති. බමාලුව දැන් පොඩ්ඩක් බැදෙනකම් අපි යමු කොලයකට. කොලයකේ දැන් සමන් එක දාගන්න වෙලාව. Okay. දැන් මම කොළ ටිකක් දානවා. කොළ ටික නම් ටක් ගාලා මේක අඩු වෙනවා ළමයි. මේකද ඒක ගොඩාක් වගේ තිබ්බට මේ ගොඩක් අඩු වෙනවා. හරිද? මේ දාමු මේක. මම මේක ජින්ජර් චූට්ටක් අඩු කරනවා. අඩු කරලා මම මේක වහනවා. ඉතින් මහුවා. එතකොට දැන් අපි ඒක දැම්මෙනකන් අපේ අඹ මාළුවට රත් වෙනකන් ළමයි මේක අඹ මාළුවේ දැන් අඹ ටික දාගන්නවා. පස්සේ මම ඒක කහ කුඩු චුට්ටක් දාගන්නවා. ලුණු ටිකක් දාගන්නවා. රසම ලුණු දාගන්න.
මේකට දැන් පොල් කිරි එකක් තරම් තියෙනවා. පොල් කිරි එක දාන ගමන් උක්කු පොල් කිරි එකක් පේන්නේ නැතුව ඇති. මම ඉතින් දන්නේ නැහැ ගොඩක් වීඩියෝ කරන්න. දැන් ඔක මම 3-5 ටික දාගෙන තිබ්බේ බැදපු 3-5. දැන් මේකෙම තැම්බෙනවා. sorry කැස්සාවා. මොකද 3-5 එක බැලුවා නිසා. කියන්න එපා වීඩියෝ එඩිට් කරන්න මට ඕනේ වීඩියෝ එක එඩිට් කරන්න. මම මේක කොහොමද කරන්නේ කියලා ඔයගොල්ලන්ට පෙන්නනවා විතරයි. සමහර අය ඉතින් ඔක දන්නවනේ අඹ මාළුව සාමාන්‍යයෙන් හදන්න ඕන විදිය. ඒක නිසා තවම තමයි හැදෙන්නේ. දැන් දෙකම හැදෙනවා. දෙකක් බලමු කොලයකට මොකද වෙලා තියෙන්නේ කියලා. කොලයක නම් ළමයි ඉතට හැදිලා දැන් මම දැන් සැමන් එකත් එක්ක මික්ස් කරගන්නවා මම ඉන්නේ. මම හිතනවා ඊට රස ඇති කියලා. කොළ ටික නම් ගොඩාක් තම්බන්න ඕනේ නැහැ ළමයි. මොකද ඒක එහෙම තැඹුවාම ගුණ අඩුයිනේ. ඒක නිසා දැන් ඒක රසයි. මම දැන් ඕෆ් කරගන්නවා. දැන් ඒකේ රස අනෝන බෑන් ළඟට කරාමු. එම තමයි හැදුනේ. ඊට පස්සේ මගේ අඹ මාළුවක් දැන් නටනවා. ලස්සනවා. දැන් මේක මේ විදිහට හැදීගෙන එද්දී මගේ අඹ මාළුව දැන් හැදීගෙන යනවා. හරිද? ඊට පස්සේ මම මේකට සීනි පොඩ්ඩක් දාන්න තමයි යන්නේ. බලාගන්න මම අතින්ම දැම්ම ඔයගලන්ට පේන්න ඕනේ හින්දා ප්‍රමාණය. මම පොඩ්ඩක් ඇඹුල් රසට කැමති නිසා මම සීනි චුට්ටක් දාගත්ත වැඩි. මොනහරි අඩුපාඩු තිබ්බොත් කමෙන්ට් කරන් යන්න. මම හොඳ කුක් කෙනෙක් නෙමෙයි. ඉතින් මම මේක තැම්බෙන්න වෙලා යනවා ළමයි. මම ඉතින් ඒක තැම්බෙනකන් ඉන්නේ. මම වීඩියෝ එක ඉවර කරනවා. මගේ වීඩියෝ එකට ලයික් නම් එකක් දාන්න යන්න. කට්ටිය කැමති නම් අඩුපාඩු තිබ්බොත් ඒක කමෙන්ට් කරන්න. මම ඊළඟ වීඩියෝ එකෙන් හම්බ වෙනකන් හැමෝටම බුත් සරණයි.